The News Line ජීවිතයට මඟ කියන ඇසිදිසි මෙහෙවර. මේ වන විට තවත් විශේෂ පුවතක් වාර්තා වෙනවා. මෙම නාලිකාව හරහා අපි ඔබට නිරන්තරයෙන්ම පුනපුනා කියපු කාරණාවක් තියෙනවා. ඒ තමයි ත්‍රස්තවාදය ආයුධ හා මුර්ගත්වය විතරක් නොවේ, බොරුව කියන කාරණාවත් එක්ක විශේෂයෙන්ම සම්බන්ධතාවයක් තියෙනවා. පැටලිලා තියෙනවා මේ දෙක වෙන් කරන්න බැරි තරම් කියලා. විශේෂයෙන්ම අපි ගාසා තීරයේ හමාස් ත්‍රස්තවාදීන් ගැන කතා කළොත් ඔවුන් බොරුව මත පදනම්ව සෑහෙන දුරට ඔවුන්ගේ දේවල් ගොඩනගලා තිබෙනවා කියන එක අපි දන්නවා. බොරු දත්ත, බොරු ප්‍රචාර, බොරු වීඩියෝ මේ වගේ දේවල් වලට හමාස් ත්‍රස්තවාදීන් ඇවිල්ලා පිකාසෝල ඇත්ත වශයෙන්ම මේ වන විට ඊශ්‍රායල් හමුදාව විසින් හඬපටයක් ප්‍රසිද්ධියට පත් කරලා තිබෙනවා. හමාස් ත්‍රස්තවාදී සංවිධානයේ නිලධාරියෙක් සහ ගාසා වැසියෙක් අතර කෙරෙන හඬපටයක් සාකච්ඡාවක් මේ හරහා ඊටාම මැනවින් එළිදරව් වෙලා තිබෙනවා. හමාස් ත්‍රස්තවාදීන් කොහොමද ගාසා වැසියන්ට ආධාර ලබා ගැනීම සඳහා එන්න ඉඩ නොදී බාධා කරන්නේ කියන එක. විශේෂයෙන්ම ඔවුන් වෙඩි තබන බව හෙළිදරව් වෙලා තිබෙනවා. ඒ වගේම එහෙම වෙඩි තබන්නේ ඔවුන් ඊශ්‍රායල් හමුදාව සාමාන්‍ය සෙනගට වෙඩි තබනවා කියන එක පෙනෙන්නයි. එහෙම නැත්නම් ඔවුන් වෙඩි තබලා ඒක දාන්නේ ඔවුන් ඊශ්‍රායල් හමුදාවේ account එකටයි. අපි මීට පෙරත් ඔබ සමග බෙදාගත්ත හමාස් ත්‍රස්තවාදීන් ලැබපු විශාලතම පරාජයන්ගෙන් එකක් තමයි මේ ආධාර බෙදා දීමේ වැඩසටහන ඔවුන්ට අහිමි වීම කියලා. මොකද අපි ඔබට පැහැදිලිවම පෙන්වා දුන්නා ඔවුන් මේ ආධාර බෙදා දීම හරහා ගාසා තීරයේ සිවිල් ජනතාව කෙරෙහි පාලන බලයක් අයිති කරගෙන හිටියේ කොහොමද කියන එක. ආධාර බෙදා දීමේ වැඩසටහන උන්ට නැතුව යාම ඇත්ත වශයෙන්ම ඒකේ අදහස තමයි ගාසා වැසියන් කෙරෙහි තිබුණු පාලන බලය ඔවුන්ගේ දුර්වල වෙනවා කියන එක. ඔවුන් මේකට විරුද්ධ වෙන්න විවිධ උත්සාහයන් වල යෙදුණා, ඉල්ලීම් කළා, එක්සත් ජාතික සංවිධානයට බලපෑම් කළා. මේ කිසිවක් සාර්ථක නොවුණු නිසා ඔවුන් දැන් අවසාන වශයෙන් ඇවිල්ලා තිබෙන මේ තුච්ච මෙලේච්ඡ ක්‍රියාව තමයි තමුන්ගේම සෙනගට වෙඩි තබන්න මේ ආධාර ලබා ගන්න පැමිණෙන. ඒ අර ඔවුන් බීතියක් ඇති කරනවා සෙනගට ආධාර ලබා ගැනීමට එන එක වළක්වන්න. අනිත් පැත්තට ඔවුන් උත්සාහ කරනවා ලෝකේ ඉන්න සදාචාරාත්මක හමුදාවක් හැටියට නම් දරා සිටින පිළිගත් මේ ඊශ්‍රායල් හමුදාව ආධාර ලබා ගන්න එන සාමාන්‍ය ජනතාවට වෙඩි තියනවා කියන චෝදනාව ඊශ්‍රායල් හමුදාවට කරලා යම් කිසි කැලලක් ඊශ්‍රායල් හමුදාවට ඇති කරන්නත් උත්සාහ කරනවා. ඒ වගේම තමයි මෙම හඬපටයට පසුව ගාසා වැසියෙක් ඊශ්‍රායල් හමුදා නිලධාරියෙක් සමග කරපු දුරකථන සාකච්ඡාවක තොරතුරු එළියට ලබා දීලා තිබෙනවා. ඒ අවස්ථාවේදීත් මේ ගාසා වැසියන් විසින් ඊටාම පැහැදිලිව අනාවරණය කරලා තිබෙනවා, විස්තර කරලා දීලා තිබෙනවා හමාස් ත්‍රස්තවාදීන් කොහොමද ආධාර ලබා ගන්න එන සාමාන්‍ය සිවිල් ගාසා පුරවැසියන්ට වෙඩි තබන්නේ සහ වෙඩි තබලා ඒක ඊශ්‍රායලයේ පිට ඒ වරද ඊශ්‍රායල් හමුදාව පිට පවරන්නේ කියන කාරණාව. ඒ වගේම තවත් ඊටාම වැදගත් දෙයක් තමයි ගාසා වැසියන් පෙන්වා දෙනවා මෙම සාකච්ඡාව හරහා හමාස් සංවිධානය කොහොමද තමන්ගේ අර සුපුරුදු උපක්‍රමය පාවිච්චි කරන්න කියලා. තුවාලු අය පිළිබඳව බොරු දත්ත, බොරු සංඛ්‍යාලයකන ඉදිරිපත් කරනවා කියලා කියනවා. ඒ වගේම තමයි මැරුණු අය සහ තුවාලකරුවන් පිළිබඳව බොරු වීඩියෝ, ගොතන ලද වීඩියෝ පෙන්වනවා කියලා, ඒවා මුදා හරිනවා කියලා ඒ චෝදනාව කරනවා. ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය අදෙය්‍ය දෙයක් නොවේයි. හමාස් ත්‍රස්තවාදීන් සම්බන්ධව දන්න අය දන්නවා මේක එදා ඉඳලා මුල් කාලේ ඉඳලම හමාස් ත්‍රස්තවාදීන් පාවිච්චි කරන ඊටාම පහත් පෙළේ උපක්‍රමයක්. ඉතින් මේක තමයි නවතම එළිදරව් වුණ ඊශ්‍රායල් හමුදාව විසින් මේ තත්ත්වය හඬපට සාක්ෂි ඇතුවම ඔන්න ඉදිරිපත් කරලා තියෙනවා නැවත වාරයක්. මේ වයින් අපට ලැබුණු හඬපට කිහිපයක් අපි මේ වීඩියෝ අවසානයේ එකතු කරන්න උත්සාහ කරන්නම් ඔබේ දැන ගැනීම සඳහා. ඒ නිසා නැවත වාරයක් අපි මතක් කරන අවසාන වශයෙන් මේ වීඩියෝ වලට බොහෝ අය කමෙන්ට් කරලා අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ආධාර ලබා ගන්න එන බඩගින්නේ කෑම ඉල්ලගෙන එන මිනිසුන්ට ඊශ්‍රායල් හමුදාව ක්‍රූර ලෙස වෙඩි තියනවා, වෙඩි තියලා මරා දානවා පුංචි ළමයින්ව පවා ඒවා අපිට පේන්නේ නැද්ද කියලා. ඒ නිසා අල් ජසීරා බලන ඒ අයට අපි කියනවා කරුණා කරලා ඇස්සැරලා ලෝකයේ පුරාම බලන්න මේ දේවලුත් අධ්‍යයනය කරන්න. ඔබ ඔය කතා කරන්නේ ක්‍රූරත්වය ගැන නම් ඒ ක්‍රූරත්වයේ ස්වාමිවරු වෙන කවුරුවත්ම නොවේ. ඔබ විසින් පක්ෂපාතීත්වය දරන මේ හමාස් කියන මෙලේච්ඡ ත්‍රස්තවාදීන් බව හොඳින් මතක තබා ගන්න කියලා. එමනම් දැනට සමුගන්නවා අපි People's TV. شو رأيك انت؟ حماس بتقول كان في غد طخ، بس الجيش عندنا ما طخش حدا اليوم، ما كانش في اطلاق نار بالمرة. نعم. لك مواد حماس بتشتغل زي هذول وهم بتعمدوا يطخوا على الناس. بتعمدوا لانه بتعامل مع الناس هذول الناس حرامية وهذول الناس لم يعرفوا، بده يورجوا الناس انه الجيش بطخ وما حدش يروح حماسة. يعني هم اللي طخوا اليوم. اكيد.
فيش غيرهم خوش شرموطة بسوي. طيب وليه ما حدا بيطلع بيحكي عنهم في الأخبار؟ ما حدا بيسترجل؟ الناس شرميطة تعرف شو غزة؟ سمعني؟ شو رأيك شو طلع في رفح؟ شو طلع معك اشي جديد؟ انا بدور على حدا مصور على مساحات. اكبر عدد جيت شفتها على الارض بجوز 2 أو 3. هذا فيلم هندي. بس الجيش عندنا ما اطلقش نار بالمرة يعني. هلا انت ما انت فاهم انه اللي بيروح يسلم مساعدات وهو طالع في شبيحة في الطريق. الشبيحة هدول اكيد هتلاقين 2 3 5 اللي بصروا من الناس المساعدات. اما هذا رقم خيالي يعني ما كانش اشارة الشكل 28 ولا 24. لا يمكن ال 200 5 6 هي اكثر شيء فيديوهات. لكن اولاد الشرموطة متبعين نظام الصور اللي في اللي في الأكياس البيضاء هدول في المستشفيات انه كلهم جثث من اللي صار. بس لا مش انه صاير حدث كبير. بس الجيش ما اطلقش نار. وكمان وين النقطة اللي كان فيها الحدث اللي هن بيدعوا هالاشي بعيدة عن نقطة توزيع الاكل. ما هي في صور طالعة الامريكان اول ما دخلوا فتحوا مصورين المنظر. ما فيش اطلاق نار صاير. اطلاق النار صاير ورا بعيد مطرح ما الناس وهي محملة ورجع برجوع على خيمها. هناك صاير بين في ناس في بعض مذبحين بعض. يعني الجيش ملوش في القصة؟ لا يعني يمكن بديك 90% انه ملوش في القصة. يا عمي اعلام حماس اعلامها مش اللي على الارض. اعلام حماس هدول من مصر ومن تركيا حاطين في راسهم قصة المساعدات الامريكية بدهم اياها باي طريقة تفشل باي طريقة. ليش ما بعرف. يعني اغلب اللي بكتبوا عن المساعدات الامريكية هم اصلا من برا من تركيا من مصر. Subscribe us for more details.